ආයිබෝවන් දුවේ පුතේ අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව පින්තූර පිළිබඳව දැනුම පරීක්ෂා කරන්න. ඉතින් බලමු ඔයාලට පින්තූර කීයක් අඳුරගන්න පුළුවන්ද කියලා. අද මේ වීඩියෝ එකෙන් පින්තූර 20ක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඒක මම මතක් කරනවා ඔයා තාමත් ප්‍රයිමරි ටීවී channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. බලන්නකෝ ඔයාලා මේ පින්තූරය අඳුරනවද කියලා. මේ පින්තූරය තමයි ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය. බලන්නකෝ ඉතින් මේකත් අඳුරනවද කියලා. මේ තමයි පුතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය. බලන්නකෝ මෙන්න මේ සතාව අඳුරනවද කියලා. මෙයා පක්ෂියෙක්. ඔව් මේ තමයි පුතේ වලි කුකුලා. මෙයා තමයි ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා. මේ මොන ගසක්ද? ඔව් මේ තමයි ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නාගස. මේ ලස්සන මල මොකක්ද? මේ තමයි ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වෙන මානෙල් මල. මේ ක්‍රීඩාව ඔයාලා දන්නවද? දැකලා තියෙනවද? ඔව් මේ තමයි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල්. මෙන්න මේ සතාව ඔයාලා අඳුරනවද බලන්නකෝ. මේ තමයි ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන දඬුලීන. මෙන්න මේ කහ පාට මල් ඔයාලා දන්නවද? ඔව් පුතේ මේ තමයි උතුරු මැද පළාතේ පළාත් පුෂ්පය වන ඇහැල මල්. මේ දම් පාට මල් මොනවද? ඉතින් මේ තමයි දකුණු පළාතේ පළාත් පුෂ්පය වන හීන් බෝවිඩිය මල්. මෙන්න මේ සුදු පාට මල කවුද? ඒ තමයි වයඹ පළාතේ පළාත් පුෂ්පය වෙන ඇක්ටේරියා මල. මෙන්න මේ ලස්සන මල කවුද කියලා දන්නවද ඔයාලා? මේ තමයි පුතේ ඌව පළාතේ පළාත් පුෂ්පය වෙන ගුරුළු රාජ මල. බලන්නකෝ මේ රතු පාට මල ඔයාලා දන්නවද කියලා? මධ්‍යම පළාතේ පළාත් පුෂ්පය වෙන මහරත් මල තමයි මේ තියෙන්නේ. බලන්නකෝ මේ දම් පාට මල ඔයාලා අඳුරනවද කියලා? සබරගමු පළාතේ පළාත් පුෂ්පය වෙන වෙසක් මල තමයි මේ තියෙන්නේ. මේ මල නම් ඉතින් හැමෝම දන්නවනේ. නාහිර පළාතේ පළාත් පුෂ්පය වෙන සුදු නෙළුම් මල තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ලස්සන මේ මල දන්නවද කියලා? නැගෙනහිර පළාතේ පළාත් පුෂ්පය වෙන ගොඩමානෙල් මල තමයි මේ තියෙන්නේ. මේ මල දන්නවද ඔයාලා? ඔව් උතුරු පළාතේ පළාත් පුෂ්පය වෙන වල්පිච්ච මල තමයි මේ තියෙන්නේ. ඉතින් උතුරු පළාතේ තවත් පුෂ්පයක් තියෙනවා ඒ තමයි විෂ්ණුක්‍රාන්ති මල. බලන්න මේ අවස්ථාව වලට අඳුරගන්න පුළුවන්ද කියලා. මේ තමයි මහනුවර දළදා පෙරහැර. බලන්නකෝ මේ පෙරහැර මොකක් වෙන්නේ නැද්ද?
ඔව් ඒ තමයි පුතේ මිහිඳු පෙරහැර. මේ මොන පෙරහැර වෙන්න ඇතිද? මේ තමයි පුතේ කතරගම පෙරහැර. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ආදරෙන් මතක් කරනවා ඔයාලා channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා. ඒ වගේම යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඕනි නම් කමෙන්ට් එකකුත් දාන්න.